අම්මයි තාත්තයි මං අවුරුදු දෙකේදී ඩිවෝස් වුණා. ඊට පස්සේ යාලා වෙනම අම්මා වෙන කෙනෙක් මැරි කරා, තාත්තා වෙන කෙනෙක් මැරි කරා. දුව තනි වුණා. ඔව් ඒ දුව තනි වුණා. අම්මට කෝල් කරෙන් පස්සේ එයා මගෙන් ඇහුවා උඹ තාම ජීවත් වෙලා ඉන්නවද කියලා. ඊට පස්සේ මට කතා කරගන්න බැරි වුණා. උඹ තාම මැරිලා නැද්ද ඇහුවා. එහෙම කියලා මට එක දිගට බැනගෙන ගියා අයියේ. ඔච්චර වෛර කරන අම්මට ඔයාට මේ වෙලාවේ මොනවද කියන්න තියෙන්නේ? මම ගොඩක් ආදරේ කියලා තමයි මට කියන්න තියෙන්නේ. මම ඔයා බලන්න ආවොත් මාත් එක්ක කතා නොකර ඉන්න එපා, කතා කරන්න කියලා තමයි කියන්නේ. තාත්තා කතා කරනවා මාත් එක්ක. තාත්තටත් ඒ වගේම තමයි මම ආදරේ. එච්චරයි ඉතින් ඒ දෙන්නටම කියන්න තියෙන්නේ.